අමුතු බොක්ස් කලාවේ රජ්ජුරුවද ඔයා? ඒ පාර මොකක්ද හැදුවේ කියන්නකෝ. මේක වෙනස් නේ යන්නේ. මීට කලින් මේක හැදුවේ නෑනේ. කො දාලා පෙන්න. ආට් එක දාලා පෙන්න. හරි. ආ. මාර හැකියාවක් නේ අනේ ඔයාට තියෙන්නේ. ඒක මරුනේ මරු ෆිනිෂ් වැඩේ හොඳයි නේද? දැන් ඉතින් අපේ ලෝගෝ එක තමයි මෙහෙම වදින්නේ. දැන් ඉතින් හොඳට ටේප් කරගන්නවා ආයේ කස්ටමර්ට තියා කාටත් මේක අන්බොක්ස් කරන්න බැරි වෙන්න. ඉතින් එහෙම තමයි අපේ පැකේජස් අපි රෙඩි කරන්නේ. ඉතින් මේ නිර්මාණ පරිස්සමට යවන්න ඕන කියන දේ අපිට අපේ ඔළුවේ ලොකුවටම තියෙනවා. ඉතින් අපි කිව්වත් කස්ටමර්ට ඇවිත් ගන්න කියලා. ඉතින් අපි උපරිමය දෙයක් කරලා තමයි උපරිමය අපි හොඳටම පැක් කරලා ඉවර වෙලා තමයි කස්ටමර්ට කොහොමත් අතට යවන්නේ. ඉතින් මේ තාක් කාලයක් අපිට ඩිලිවර් එකේදී රෙසින් ආර්ට් එකක් ඩැමේජ් වෙලා තියෙනවා කියලා හරි මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා කස්ටමර්ගෙන් කම්ප්ලේන් එකක් ඇවිල්ලා නැහැ. හේතුව තමයි මෙන්න මෙයා හොඳටම අපේ ආර්ට්ස් ටික පරිස්සමට පැක් කරන නිසා ඉතරම කිව්වොත් කරන්න පුළුවන් උපරිම දේවල් දාන්න පුළුවන් උපරිම ආරක්ෂාකාරී දේවල් දාලා තමයි මෙයා පැක් කරන්නේ. ඉතින් අපි ගත්ත බොක්ස් එකත් හෙන හයියයි. ආර්ට් එකත් හොඳට බබල් රැප් කරලා තියෙනවා. ඉතින් අපේ මේ රෙසින් ආර්ට්ස් දැන් අවුරුදු 3ක් ඒ වගේ කාලයක් එක කම්ප්ලේන් එකක්වත් නැහැ කිව්වොත් ඔයා විශ්වාස කරනවද? ආර්ට් එකකට කිසිම ඩැමේජ් එකක් වෙලා නැහැ. ඉතින් එච්චරට අපේ පැකින් හොඳයි. ඉතින් මේ විතරක් නෙමෙයි අපි ෆ්‍රේම් ආර්ට්ස් පවා කුරියර් එකෙන් යවලා තියෙනවා. අපේ වේකල් ආර්ට් එකත් අපි කුරියර් කරලා තියෙනවා. ඉතින් අපි කස්ටමර්ට කියනවා අරගෙන යන්න ඇවිල්ලා කියලා ක්ලාස් එහෙම තියෙන නිසා වේකල් ආර්ට් එකෙත් වේකල් එක එහෙම තියෙන නිසා ඉතින් කස්ටමර් අපිට එවන්න කියද්දි ඉතින් අපි යවලා තියෙනවා. ඒ වුණාට කිසි ඩැමේජ් එකක් වෙලා නැහැ. ඉතින් කස්ටමර්ගේ පැත්තට ඔක්කොම වගකීම බාර දෙන්න කලින් අපි අපේ වැඩේ හරියටම කරන්න එපේ. නේ බිස්නස් එකක් වුණාම ඒ ක්වොලිටි එකක් තියෙන්න එපේ. ඉතින් මේ විදිහට තමයි ඔයාලගේ පැකේජස් රෙඩි වෙන්නේ.